ධාර්මිකව ජීවත් වෙන්න කියලා කිව්වට ඒ කරන සමහර පව් මිනිස්සු සාධාරණීකරණය කරනවා. පන්සලක සෙරෙප්පු දෙකක් ගලවලා තිබ්බහම හොරකම් කරනවා නෙමෙයි පන්සලට දාගෙන ගියොත් නැති වෙයි. දැන් බණ අහලා ඉවර වෙලා යන ගමන් බලනවා මගේ සෙරෙප්පු දෙක නැහැ. මම මොකද කරන්නේ? මගේ දෙකක් දාගෙන ගිහිල්ලා ඒකට හිලව් වෙන්න කියලා වෙන දෙකක් දාගෙන. හිලව් වෙන්නවත් පව් කරන්න එපා. මටත් මෙහෙම කරානේ නිසා මම මෙහෙම කරනවා පව් නෑ නේද අපේ හාමුදුරුවනේ කියලා අපෙන් අහන්න එපා. අපි කරන්න ඕනේ අනෙකගේ අධාර්මික ජීවිතේවත් අනෙක දසා කුසලේ නියැලෙන එකවත් ඒක අපට අදාළ කරගන්න නරකයි. අපි නිරන්තරයෙන් ඉස්මතු කරගන්න ඕනේ අපි තුල දස කුසල අපි තුල සීල සම්පන්න බව. නිසා මම ඒ වෙනුවෙන් යෝජනා කරනවා තමන් තුල දැහැමි ජීවිතයක් ගත කිරීමේදී අනුන් මෙහෙම කරාය ඒ නිසා මාත් මෙහෙම කරනවා. ඕක තමයි ගොඩක් අදහැමි වෙන්න හේතුව. අපි තවමත් වනන්ද